පිළිගන්නවා. ඉතින් අපි channel එකේ මේ වෙනකන් O level videos තමයි දාලා තියෙන්නේ. අද ඉඳන් A level videos දාන්න පටන් ගන්නවා. ඉතින් අපි A level videos වල පළවෙනි වීඩියෝ විදිහට තෝරගන්නවා 2017 අනුකලනයේ කෙටි ප්‍රශ්න හදන්න. හරි. ඒතර මේත් එක 2017 18 ඔහොම ඉස්සරහට කෙටි ප්‍රශ්න ටික වැටෙනවා. අද පළවෙනි වීඩියෝ එකේ 2017 A level අනුකලනයේ ගානේ කෙටි ප්‍රශ්න හදනවා. හරි. එහෙනම් අපි ඉස්සරහට ගාන හදන්න. හරි. එතකොට ගානේ තිබ්බේ මෙහෙම. මෙන්න මෙයාව මෙන්න මේ තියෙන කෙනාව අවකලනය කරලා මෙන්න මෙයාව කියලා පෙන්වන්න තමයි මුලින්ම තිබ්බේ. ඊට පස්සේ තමයි අනුකලනය කැලලා තිබ්බේ. හරි. එතකොට දැන් මේ තියෙන්නේ sin inverse කෙනෙක්ව තමයි මේ අවකලනය කරන්න කියලා තියෙන්නේ. sin inverse මෙයාව අවකලනය කරලා මෙන්න මෙයා එනවා කියලා අපිට පෙන්වන්න තමයි ගානේ මුල් කොටස දීලා තිබ්බේ. හරිද? ඒක කරන්න කලින් මම ඔයාලගේ මුලින්ම දන්නවද sin inverse x ගේ අවකලනය? sin inverse x ගේ අවකලනය මොකද්ද? මොකක්ද අවකලනය? 1යට 1 ඍණ x වර්ගයේ වර්ගමූල. හරි. sin inverse x ගේ අවකලනය එන්නේ 1යට 1 ඍණ x වර්ගයේ වර්ගමූල. හරි. එතකොට හිතන්න මෙතන මෙහෙම තිබ්බේ කියලා. d යට dx sin inverse 4x. හරි. මෙයාව අවකලනය කරන්න තිබ්බේ. කොහොමද කරන්නේ? 1යට වර්ගමූල 1 ඍණ x වර්ගයෙන්. හරි. එහෙනම් x වෙනුවට තියෙන දැන් 4x. එහෙනම් 4x ගේ වර්ගය කියන්නේ 16යි x වර්ග. හරිද? ඒ විතරක් නෙවෙයි. ඒ sin inverse එකනේ අවකලනය කරේ. ඊට පස්සේ මේ වරහන් ඇතුලේ තියෙන එකත් අවකලනය කරනවා. හරි. එහෙනම් x ගේ අවකලනය කියන්නේ 4x ගේ අවකලනය කියන්නේ 4. එතකොට එයාගේ අවකලනය එන්නේ 4 බෙදීම 1 ඍණ 16යි x වර්ගයේ වර්ගමූල. හරි. මේක හදන්න කලින් ඔයා මෙන්න මේ තීරය දැනගෙන ඉන්න ඕනේ. හරි. ඒ කියන්නේ sin inverse x ගේ අවකලනය මෙයා. මොකද්ද? 1යට 1 ඍණ x වර්ගයේ වර්ගමූල. හරිද? හිතන්න sin inverse x නැතුව තිබ්බේ sin inverse 4x. එහෙනම් මොකද කරන්නේ? sin inverse එක අවකලනය කරා 1යට 1 ඍණ හරි 4x ගේ වර්ගය කියන්නේ 16x වර්ගය. ඊට පස්සේ වර්ගමූල කියලා දැම්මා. ඒ sin inverse එකනේ අවකලනය කරේ. ඊට පස්සේ වරහන් ඇතුලේ තියෙන 4x ආයව අවකලනය කරාම 4යි. එහෙනම් 4යට වර්ගමූල ඇතුලේ 1 ඍණ 16x වර්ග කියලා උත්තරේ එනවා sin inverse 4x අවකලනය කරාම. හරි. එතකොට ඔයාලට තේරෙනවා sin inverse එක අවකලනය කරා ඊට පස්සේ වරහන් ඇතුලේ ගෙන අවකලනය කරා. ඕක තමයි තියරි එක. ඒකෙන් තමයි මෙන්න මේ කැලල අහලා තියෙන්නේ. හරි. ගොඩක් කට්ටිය sin inverse x එක අවකලනය කරන්න දන්නේ මට මේක දැක්කම බයයි. එහෙම ගන්නෑ. මෙන්න මේ තියරි එකෙන් ගාන හදන්න පුළුවන්. හරි. දැන් අපි යන් ගා හරි. එතකොට දැන් අපි දන්නවා sin inverse x අවකලනය කරාම මොකක්ද එන්නේ කියලා නේ. sin inverse x අවකලනය කරාම එන්නේ 1යට වර්ගමූල ඇතුලේ 1 ඍණ x වර්ගයේ තමයි එන්නේ sin inverse x අවකලනය. ඒතකොට sin inverse 4x වගේ තිබ්බොත් මොකද කරන්නේ? 1යට 1 ඍණ 4x ගේ වර්ගය කියන්නේ 16x වර්ගයේ වර්ගමූල. ඊට පස්සේ වරහන් ඇතුලේ තිබ්බේ 4x ඒව අවකලනය කරාම 4යි. හරි. එතකොට එහෙම තමයි හදන්නේ. එතකොට ගානේ දීලා තිබෙන්නේ මෙයා. sin inverse මෙන්න මේ කුට්ටිය අවකලනය කරාම මෙන්න මෙයා එනවා කියලා පෙන්නන්න. හරිද? දැන් අපි දන්නවනේ sin inverse ගේ අවකලනය. දැන් x විදිහට තියෙන මෙන්න මේ කුට්ටිය. හරි. ගොඩක් කට්ටිය sin inverse x ගේ අවකලනය දන්නවා. හරිද? මේක දැකපු ගමන් බය නැහැ. එහෙම නැහැ. x විදිහට තියෙන මේ කුට්ටිය. හරි. දැන් අපි දන්නවනේ sin inverse x ගේ අවකලනය. එහෙනම් අපි ගාන හදන්න යන්න. හරිද? දැන් මෙයා අවකලනය කරන්න තියෙන්නේ. හරි. බලන්න මේ අවකලනය කරන හැටි. මම මෙතනින් පල්ලෙහාට අරන් හදන්නම්. එහෙම. ආයෙ ලියන්න නැතුව. මෙයාගේ අවකලනය. හරි. sin inverse x ගේ අවකලනය තමයි දැන් ගන්න යන්නේ. මොකක්ද sin inverse x ගේ අවකලනය? 1යට 1 ඍණ x වර්ගයනේ. 1 ඍණ x වර්ගය. හරි. දැන් x විදිහට තියෙන්නේ මොකද්ද? මෙයා. මෙයාගේ වර්ගය. එයාගේ වර්ගය කියන්නේ මොකද්ද? b ඍණයේ බෙදීම b ගේ වර්ගමූලයේ වර්ගය කියන්නේ මොකද්ද? වර්ගමූල කියලා අයින් වෙනවා. එතෙන්නේ b ඍණයේ බෙදීම b. හරිද? ඊට පස්සේ cos x ගේ වර්ගය කියන්නේ cos වර්ග x. හරිද? ඔන්න 1 ඍණ x වර්ගය. මේ තියෙන්නේ x විදිහට ඉන්නේ මෙයානේ. එයාගේ වර්ගය. ඊට පස්සේ අපි දානවා වර්ගමූල කැලේ. ඔන්න එතකොට sin inverse එක අවකලනය කරා. එයා විතරක් අවකලනය කරන්න බෑනේ. හරි. වරහන් ඇතුළත් අවකලනය කරන්න අපි. වරහන් ඇතුළේ මොකක්ද තියෙන්නේ? b ඍණයේ බෙදීම b ගේ වර්ගමූලය නියත පදයක්. ඒව අවකලනය කරන්න බෑනේ අපිට. එයා එහෙම තිබ්බා. cos x අවකලනය කරන්න පුළුවන් කීයද? ඍණ sin x. හරි. ඔන්න දැන් වරහන් ඇතුළත් අවකලනය කරා. ඒ කියන්නේ අපි දැන් මෙයාව අවකලනය කරලා ඉවරයි. හරිද? මෙයාවනේ පෙන්වන්න තියෙන්නේ. දැන් අපි මේ පදය සුළු කරලා මෙන්න මෙයාව ගමු. හරි. බලන්නකො. මුලින්ම මෙහෙම කරමු. 1යට මෙතන b පොදු හරය කියලා ගමු. හරි. මෙතන b ගන්නවා. මෙතෙන්ට b ඍණ මේ cos වර්ග x තියෙනවනේ. එයාගේ මේ දෙක ගුණ කරගන්න ඕනේ අපි. හරි. ඒතර එන්නේ
b cos වර්ග x ඍණ a cos වර්ග x බෙදීම b ගේ සම්පූර්ණකයේ වර්ගමූලය. හරි. ඊට පස්සේ මෙයාව එහෙම තියාගමු අපි. කොහොමද දෙන්නේ? b ඍණ a ගේ බෙදීම b ගේ වර්ගමූලය වැඩි කිරීම ඍණ sin x. හරි. මෙතන වර්ගමූල b ට මෙතන වර්ගමූල b කැපිලා යනවා. ඒතර උඩ කැලල අපිට එනවා ඍණ ලකුණ තියෙනවනේ. ඍණ මෙතනට එනවා b ඍණ a ගේ වර්ගමූල කියලා sin x උඩ හැදිලා ඉවරයි. හරි. හදමුකෝ අපි. ඍණ b ඍණ a ගේ වර්ගමූලය sin x උඩ හරිනේද? වර්ගමූල b ට මේ වර්ගමූල b කැපිලා ගියා. ඒතර උඩ එන්නේ b ඍණ b cos වර්ග x මේ ඍණ ගුණ කරාම ධන වෙනවා. මෙතන ධන a cos වර්ග x. හරි. ඔතෙන් දෙනකන් දැන් ගාන සුළු වුණා. බලන්න මේකේ වර්ගමූලය හරි. දැන් මෙතන නම් ගාන සුළුලා තියෙන්නේ. ඒතර අපිට පෙන්වන්න තියෙන්නේ මෙයා. බලන්න උඩ කැලල හරි යට තමයි කේස් එක. යට වෙලා තියෙන්නේ මොකද්ද? යට අපිට b එකක් ඇවිල්ලා තියෙනවා. ආයේ b ගාව තියෙන්නේ sin. හරි. අපි එතෙන්ට මේක සුළු කරගමු. මට පුළුවන් උඩ කැලල එහෙම තියමු. හරි. යට එන වර්ගමූල කැලල මේ b එකේ තියෙනවා. මේ ඍණ b cos වර්ග x තියෙනවනේ. cos වර්ග x වලට මම දාන්න එක ඍණ sin වර්ග x යි. අපිට ඕනේ b ගේ sin එකක්. හරි. ඒ හින්දා මම මේ cos වර්ග x sin වෙන්න එක ඍණ sin වර්ග x කියලා දානවා. අයියේ cos වර්ග x කියන එක නම් අපි සමානයිනේ එක ඍණ sin වර්ග x ට. ඒක දන්නවනේ. ඒක නිසා cos වර්ග තියෙන තැනට එයාව දැම්මා. ඊට පස්සේ එනවා ධන a cos වර්ග x. හරි. දැන් බලන්න. ඍණ b ඍණ a ගේ වර්ගමූලයයි sin x බෙදීම වර්ගමූල ඇතුලේ b තියෙනවා. මේ ඍණ ලකුණෙන් මේ ඍණ තියෙනවා ඍණ b එකෙන් ගුණ කරාම ඍණ b ඍණයි ධන b sin වර්ග x ධන a cos වර්ග x. හරි. දැන් මේ ඍණ b ට ධන b මොකද වෙනවා? කැපිලා යනවා. ඊට පස්සේ යාලා දීලා තියෙන උත්තරේ ඔන්න ඇවිල්ලා දිනවා දැන් අපිට. මෙයා කොහොමද ඇවිල්ලා තියෙන්නේ? ඍණ b ඍණ a ගේ වර්ගමූල sin x උඩ කැලල හරි යට මේ ඍණ b ට ධන b කැපිලා ගියාම තියෙනවා a cos වර්ග x ධන b sin වර්ග x ගේ වර්ගමූලය. හරි. කොහොමද තමයි ගාන හදන්න තිබ්බේ පළවෙනි කැලල. මොකක්ද යාලා තිබ්බේ sin inverse මෙයාව අවකලනය කරලා මෙයා කියලා පෙන්වන්න තිබ්බා. හරිද? අපි දන්නවනේ sin inverse x අවකලනය මොකද්ද? එක යට එක ඍණ x වර්ගයේ වර්ගමූලය. ඉතින් යාව දාලා ඔන්න sin inverse x මේ විදිහට අවකලනය කරා. ඊට පස්සේ වරහන් ඇතුලේ කැලල මෙහෙම අවකලනය කරා. ඊට සුළු කරගෙන ගිහිල්ලා අන්තිමට යාලා කියලා දීපු උත්තරේ පෙන්නුවා. හරි. දැන් අපි ඒකේ ගානේ සෙකන්ඩ් පාර්ට් එකට මම බෝඩ් එක ක්ලියර් කරගන්න. ඔයාලා අවුලක් තියෙනවා නම් වීඩියෝ නවත්තලා ලියා ගන්න කට්ටිය ලියාගෙන වැඩි කරගන්න. මම බෝඩ් එක ක්ලියර් කරනවා. මම බෝඩ් එක ක්ලියර් කරගත්තා. දැන් අපි යන් සෙකන්ඩ් පාර්ට් එක හදන්න. මුල් පාර්ට් එක මොකක්ද තිබ්බේ? sin inverse මෙයාව අවකලනය කරාම මෙන්න මෙයා එනවා කියලා පෙන්වන්න තිබ්බේ. හරි. ඒක අපි කරා. ඊට පස්සේ දීලා තියෙනවා n9 මෙන්න මෙයාව අනුකලනය කරාම එන උත්තරේ මොකක්ද කියලා පෙන්වන්න කියලා. හරි. ඊට කලින් මම මෙහෙම කියන්නම්. d යට dx fx මොකද්ද මේ තියෙන්නේ? fx අවකලනය කරන්නේ. fx අවකලනය කරාම ආව අපිට උත්තරය gx කියලා. හරි. ඊට පස්සේ මම මේ gx වරන් අනුකලනය කරොත් හරි මේ gx වරගෙන අනුකලනය කරොත් අපිට එන්න ඕන උත්තරේ මොකද්ද? fx. හරි. ඒ කියන්නේ මොකක් හරි එකක් අවකලනය කරලා ගන්න ඕන උත්තරය. එයාව අනුකලනය කරාම අපිට එන උත්තරේ තමයි අවකලනය කරන්න දීපු ශ්‍රිතය. හරි. ඔන්න ඔය තියරිය දාගෙන අපි දැන් මේ ගාන හදන්න යනවා. බලන්න හදන්න හැටි. අපි ගාව තියෙනවා මෙන්න මෙයා. හරි. මම මෙයාව ලියා ගන්නවා. මොකද්ද? b ඍණ a ගේ වර්ගමූලය sin x a cos වර්ග x ධන b sin වර්ග x ගේ වර්ගමූලය මෙතන ඍණ ලකුණක් තිබ්බා. හරි. මම මෙයාව දැන් අනුකලනය කරනවා. අනුකලනය කරන x විශේෂය. අපිට එන්න ඕනේ මොකක්ද අර කිව්වා වගේ? මෙයා අනුකලනය කරන්න දීපු ශ්‍රිතය. හරි. අපි ආව ලියාගමු. යන උත්තරෙට එන්නේ sin inverse වරහන් b ඍණ a බෙදීම b ගේ වර්ගමූලය cos x. හරි. ඇයි මොකක් හරි එකක් අවකලනය කරාම එනවනේ උත්තරය. එයාව අනුකලනය කරාම එන්න ඕනේ අවකලනය කරන්න දීපු එක. ඒ තියරිය අරන් මොන්න අපි ලියාගත්තා. හරිද? අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? sin x
වර්ගමූල මෙන්න මේ කෑල්ල. ඒ කෑල්ල තියෙනවනේ මේ sin x බෙදීම වර්ගමූලය ඇතුලේ a cos වර්ග x ධන b sin වර්ග x. ඒ කෑල්ල තියෙනවා මේ උත්තරේ. වැඩි මොකද්ද? ඍණ වර්ගමූල b ඍණ a. ඒක නිසා මම මේ කෑල්ල අයින් කරන්න මොකද කරන්නේ? මේකෙන් බෙදනවා. හරි බෙදුවාම හරියනවනේ. හරි ඍණ b ඍණ a ගේ වර්ගමූලය sin x බෙදීම a cos වර්ග x ධන b sin වර්ග x එයාගේ වර්ගමූල සමානයි dx sin inverse b ඍණ a බෙදීම b ගේ වර්ගමූලය cos x. හරි මම මෙයා බෙදනවා ඍණ b ඍණ a ගේ වර්ගමූලය. හරිද? මේ පැත්තට ඒකම කරනවා. බෙදනවා ඍණ එකයට b ඍණ a ගේ වර්ගමූලය. හරි දැන් මොකද වෙන්නේ? මෙයාට මෙයා කැපිලා යනවා. හරි එතකොට එනවා අනුකලන sin x යට වර්ගමූල ඇතුලේ a cos වර්ග x ධන b sin වර්ග x dx සමානයි ඍණ එකයට b ඍණ a ගේ වර්ගමූලය වතාවක් sin inverse b ඍණ a බෙදීම b ගේ වර්ගමූලය cos x. හරි ධන c කියන්නේ බිමත නියතයක්. හරිද? එතකොට ඔන්න හරිනේ. මේ තියෙන මෙන්න මෙයාගේ අනුකලනය තමයි ඔන්න අපි හෙව්වා. මොකද්ද ගත්ත තියරේ? මාක්කරයක් අවකලනය කරාම එන උත්තරේ තියෙනවනේ. එයාව අනුකලනය කරාම එන්නේ අවකලනය කරන දිවුෂිතය. ඉතින් ඒක අරගෙන ඔන්න ගාන හැදුවා. එහෙනම් තේරෙල් ගාන කොහොමද අපි හැදුවේ? පොඩි පොඩි තියරි ටිකක් තිබ්බා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ ගාන හදන එක ඔයාලට තේරුණාද නැද්ද කියලා. ඉස්සරහට වීඩියෝ වලින් හම්බෙමු. අනුකලන වීඩියෝ සීරීස් එකක් ගේන්න. 2017 කෙටි ප්‍රශ්න ටිකයි සේ ප්‍රශ්න ටික ඩිස්කස් කරන්න හිතන් ඉන්නවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාලට තේරුණාද? මොකද මේ තත්ත්වය කියලා කමෙන්ට් එකක් දාන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ගිහිල්ලා අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟට